I'm pregnant කියලා දැනගත්තේ 2024 දෙසැම්බර්. ඔයාලට කියන්න කොච්චරක් මට වියදම ගියාද ඩෙලිවරි එක්ස්පීරියන්ස් එකේ part 1 විදිහට ඔයාලට මම මේ වීඩියෝ එක අරගෙන එන්න. Hi හැමෝටම කොහමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඔන්න අද මම වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන ආවා. අපේ කියවල් බබත් එක්කම. මොකද මෙයා මට ඇඳුරින් දීලා මේ වීඩියෝ එක කරන්න අමාරුයි කෑ ගහනවා. ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න ගොඩක් අම්මලා හොයනවනේ YouTube එකේ අත්දැකීම් තියෙන මොනවාද වීඩියෝස් තියෙන්නේ ඒගොල්ලන්ට බලන්න. චූටි හරි අත්දැකීමක් ගන්න. කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම මේ දේ ඔයාලට ගෙනාවේ මගේ ඩෙලිවරි එක වුණේ ඩුබායි වල. ඉතින් මාස 9ක් තිස්සේ මම මගේ ස්කෑන් වලට ඒ වගේම ටෙස්ට් වලට මොන හොස්පිටල් එකටද ගියේ? ඒවට කොච්චරක් වියදම් වුණාද? හොස්පිටල් එකට අමතරව මම පිට ක්ලිනික් වලින් ගත්තද? එහෙම නැත්නම් හොස්පිටල් එකේමද මම හැමදේම කරගත්තේ? ඊට පස්සේ ඩෙලිවරි එකට මම ගියේ මොන හොස්පිටල් එකටද? ඒ හැම දෙයක්ම A to Z මාස 9ක් පුරාවටම මගේ අත්දැකීම තමයි මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. මට හිතෙනවා ඒක දැන්ටම ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න ඔයාට ගොඩාක් වටීවි කියලා. ඒ වගේම මම වීඩියෝ එක අතරමැදදී ඔයාලට කියන්න කොච්චරක් මට වියදම ගියාද ඩුබායි වල හොස්පිටල් එකකට මගේ ඩෙලිවරි එක සඳහා සම්පූර්ණ වියදම සහ ඒවා කොහොමද කරගන්නේ ඒ ටික බබාව ඩෙලිවරි කරපු එක්ස්පීරියන්ස් එක මගේ ඊළඟ වීඩියෝ එක ගන්න බලන්න පුළුවන් බෝරින් නැතිව. ඔයාලට ලේසි වෙන්න මම part 1 part 2 විදිහට මේ වීඩියෝස් දෙක අරගෙන එන්න. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. අද මගේ වීඩියෝ එක ස්කිප් නොකර ඔයාලා හැමෝම දිගටම බලන්න. මොකද මම වීඩියෝ එක අතරමැද ඔයාලට කියන්න සම්පූර්ණ මට වියදම කොච්චරක් ගියාද මගේ අත්දැකීම කොහොමද මට මුහුණ දෙන්න වුණ අත්දැකීම මොන වගේද කියලා. හරියට I'm pregnant කියලා දැනගත්තේ 2024 දෙසැම්බර් 4 වෙනිදා. මේ දාම චෙක් කරා ගෙදරදී ස්ටිප් එකක් අරගෙන ඒකෙන් තමයි මම දැනගත්තේ මම pregnant කියලා. ඊට පස්සේ මම ඒක කන්ෆර්ම් කරගන්න ඒ ගමම මම ගියේ නැහැ හොස්පිටල් එකකට. සතියකින් වගේ තමයි හොස්පිටල් එකකට ගියේ. මම ඉස්සෙල්ලාම ඒක කන්ෆර්ම් කරගන්න ගියපු හොස්පිටල් එක තමයි ඩුබායි කරාමා වල තියෙන ඇස්ට්‍රා හොස්පිටල් එක. අල් මංකූල් වල තියෙන ඇස්ට්‍රා හොස්පිටල් එකට තමයි මම ගියේ. එතනදි කන්ෆර්ම් කරගත්තා. ඔව් මම දැන් ප්‍රෙග්නන්ට් තමයි කියන එක මමගේ පළවෙනි බබා 2024 තමයි අපේ කියවල් බබාව මගේ බඩට ආවේ. අපේ කියවල් බබාව මගේ බඩට ඇවිල්ලා ඉස්සෙල්ලාම මම දැක්කියාව මෙන්න මේ විදිහට චූටි තිතක් වගේ. මාසෙකට එක දවසක් තමයි මම ඇස්ට්‍රා හොස්පිටල් එකේ මගේ ડોක්ටර්ගේ අපොයින්ට්මන්ට් එකට මම ගියේ. මම ඔයාලට කියන්නම් මගේ ડોක්ටර් අපොයින්ට්මන්ට් එකට කොච්චරක් වියදමක් ගියාද කියලා. මම පළවෙනිම මගේ ડોක්ටර් විසිට් එකට දිරහම් 400ක් තමයි ඇස්ට්‍රා හොස්පිටල් එකට දුන්නේ. එතන මෙහෙම දෙයක් තියෙනවා. පළවෙනිම ડોක්ටර් විසිට් එකට දිරහම් 400යි. ඒ සතියේ ඉවර වෙන්න කලින් මම ආයේ ડોක්ටර් විසිට් එකකට යනවනම් මම ආයි පේමන්ට් එකක් කරන්න ඕනේ නැහැ. ඒ දිරම් 400 ඇතුළෙම ඒ සතිය ඇතුළත මම ડોක්ටර් විසිට් කරන්න පුළුවන්. හැබැයි ඒ සතිය ඉවර වෙන්න කලින් හිතන්නකෝ මම උදාහරණයක් විදිහට කියන්න මම මේ සඳුදා ගියා කියලා. ලබන සඳුදා වෙන්න කලින් මම ආයි ડોක්ටර් විසිට් එකකට යන්න ඕනේ. හැබැයි ડોක්ටර් මට කියන්න ඕනේ ඔයා මේ දවසේ එන්න කියලා. ડોක්ටර් කියන්නද අපිට යන්න බැහැනේ. හැම මාසෙකටම එකපාරක් තමයි මම ડોක්ටර් මීට් වෙන්න ගිහිල්ලා මගේ නෝමල් ડોක්ටර් ස්කෑන් කරනවා. ඊට පස්සේ මම ආයි ජනවාරි මාසේ ගියා. ජනවාරි වල ගියාමත් මම දිරම් 400ක්ම තමයි පේමන්ට් එක කරේ. මොකද මට ඉන්ෂුරන්ස් තිබුණේ නැහැ. මට ඉන්ෂුරන්ස් නැති නිසා ඒගොල්ලන්ගේ එක්කම ෆුල් පේමන්ට් එක කරන්න ඕනේ. එහෙම නැත්නම් යාළුවගේ පැකේජ් එකක් ගන්න ඕනේ. පැකේජ් එක මාස 9ට වෙනම පැකේජ් එකක්, ඩෙලිවරි එකට වෙනම පැකේජ් එකක්, ඩෙලිවරි පැකේජ් එක වෙනම, අල්ටර්නේටිව් පැකේජ් එක වෙනම තමයි තියෙන්නේ. ඒ අල්ටර්නේටිව් පැකේජ් එකට අයිති වෙන්නේ පළවෙනි මාසෙ ඉඳන් 9 වෙනි මාස වෙනකම්
මම කරන ඩොක්ටර් විසිට් ඊට අමතරව මම කරන ස්කෑන්ස් ඩේට් ස්කෑන් එක ඇනොමලි ස්කෑන් එක ඒ වගේ ස්කෑන්ස් තියෙනවානේ ඒ ස්කෑන්ස් වලට යන විදිහම බ්ලඩ් ටෙස්ට් වලට යුරින් ටෙස්ට් ඒවට යන විදිහම ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකට එන්නේ දේවල් ඔක්කොම කවර් වෙනවා අර පැකේජ් එකෙන්. හැබැයි ඒ පැකේජ් එකත් අපිට ඉන්ස්ටෝල්මන්ට් විදිහට ගෙවන්න බෑ. ඒකත් අපි වන් ටයිම් පේමන්ට් එකක් විදිහට ගෙවන්න ඕනේ. ඒ පැකේජ් එක මට මතක විදිහට මම ඔයාලට සයිඩ් එකෙන් දාන්නම්. ගාන හරියටම දිරාම් 6999ක් වගේ තමයි පැකේජ් එකට තිබ්බේ. ඒ වගේම එතන ඩෙලිවරි පැකේජ් එකේ ඇස්ට්‍රා හොස්පිටල් එකේ ඩෙලිවරි පැකේජ් එකේ ගාන දිරාම් 8999ක් තිබුණා. මම කියන්නම් ඒකේ ඉන්ක්ලූඩ් වෙන දේවල් මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ නැති දේවල් මොනවද කියලා. හැබැයි ඒකත් වන් ටයිම් පේමන්ට් එකක් විදිහට ගෙවන්න ඕනේ. මොකද ඉන්ෂුරන්ස් එකක් නැති නිසා ඉන්ෂුරන්ස් කවර් වෙන්නේ නැති නිසා. හැබැයි මට මොකද මම ජොබ් එකෙන් අයින් වුණා. මොකද මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ දෙසැම්බර් වල. හැබැයි මගේ වීසා එක රිනිව් කරන්න තිබ්බ ජනුවරි වල. මම එතෙන් එයාලට ඉන්ෆෝම් කරන්න ඕනේ මම මෙතනින් මම කරන ජොබ් එකෙන් අයින් වෙනවා නම් මගේ රිනිවල් එක කරන්න එපා කියලා. මොකද රිනිවල් එක කරත් මම ඒකට වෙනම පේමන්ට් එකක් කරන්න ඕනේ. මම ජොබ් එකෙන් අපෝ රිසයින් වෙනවා නම්. ඒක නිසා මම ජොබ් එකෙන් අයින් වුණා. එතකොට හස්බන්ඩ් විතරනේ ජොබ් එකක් කරන්නේ. මට එතකොට ඉන්ෂුරන්ස් කවර් එකකුත් නැති වුණා. හස්බන්ඩ්ගේ ඉන්ෂුරන්ස් එකෙන් මගේ ඉන්ෂුරන්ස් කවර් වෙන්නේ නැහැ. ඊට අමතරව වන් ටයිම් පේමන්ට් එකක් මට එකපාර කරගන්න හැකියාවක් තිබුණෙත් නැහැ. ඒක නිසා මම ඇත්තටම ඇස්ට්‍රා හොස්පිටල් එකෙන් මගේ ඩිලිවරි එක සහ ඇස්ට්‍රා හොස්පිටල් එකේ ඩොක්ටර් අපොයින්ට්මන්ට්ස් මම සම්පූර්ණයෙන් නැවැත්තුවා. මොකද මට ඒකේ ගාණ වැඩි, වියදම වැඩි නිසා. ඊට පස්සේ මම Google එකේ සර්ච් කරලා බලුවා, YouTube එකේ සර්ච් කරලා බලුවා මොනවද මේ දින හොස්පිටල් කියලා. ඩුබායි වලට අමතරව මම සාජ හොස්පිටල් පවා චෙක් කරලා බැලුවා මොනවද අඩු වියදමකින් කරගන්න පුළුවන් හොස්පිටල් තියෙන්නේ කියලා. ඇත්තම සාජනන් අඩු වියදමකින් කරන්න පුළුවන් හොස්පිටල් ගොඩක් තිබුණා. දිරාම් 5999 4999 මේ වගේ පැකේජස් තිබුණා. හැබැයි ඇත්තටම මම සාජත් ගියා ඒ වගේ හොස්පිටල් එකක් බලන්න. ඒ හොස්පිටල් වල මම හිතපු තරම් මට සතුටුදායක දේවල් Google වල මම සර්ච් කරද්දී ඒ රිවිව් සරහා මට බලා ගන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ පැකේජ් එකේ ලොකු ගාණක් අඩුවෙන් දාලා තිබුණාට අනිත් හොස්පිටල් වලට වැඩිය අපි ඩෙලිවරි එකට ගියාම ඊට පස්සේ අන්තිමට එන බිල අපිට හිතා ගන්නත් බැරි තරම් ලොකු බිලක්. මම ඒක ඒ හොස්පිටල් එකට ගිහලා ඩෙලිවරි එක්ස්පීරියන්ස් එක ගත්තා. මම ඉන්න අපාර්ට්මන්ට් එකේ මම දන්න අයගේ යහළුවෝ ඒ වගේම Google එකේ මම ඒ වගේ ගොඩාක් අත්දැකීම් දැක්කා. බෑඩ් එක්ස්පීරියන්ස් තමයි ඒ හොස්පිටල් ගැන මට දැනගන්න හම්බුනේ. ඒක නිසා මම ඉච්චර දුරක් මෙහි ඉඳන් මම ගිහිල්ලා ඒ වගේ වේදමකට මුණ දෙන්න ඕනේ නැහැනේ. ඒක නිසා මට හිතුණා නැහැ කමක් නෑ මම ඩුබායි වලින්ම හොස්පිටල් එකක් හොයා ගන්නවා කියලා. ඔන්න ඔහොම ඉන්නකොට මට හම්බුණා හොස්පිටල් නෙමෙයි අවුට්සයිඩ් ක්ලිනික් තියනවා කියලා. මට ඕනේ ස්කෑන් ටික මට ඕනේ ටෙස්ට් ටික කරගන්න. මම ඇස්ට්‍රා හොස්පිටල් එකෙන් මගේ ඇනොමලි ටෙස්ට් එක කරගත්තා. හැබැයි කියන්න ඕනේ මගේ ඩේට් ස්කෑන් එක සති 15 කරන ඩේට් ස්කෑන් එක මගේ ඩේට් ස්කෑන් එකට මට මිස් වුණා. මොකද ડોක්ටර් මට එන්න කිව්වට සති 15 මම සති 15 ගියේ නැහැ. මොකක් හරි හේතුවක් නිසා මට ඒක මිස් වුණා. එතකොට මම ජොබ් එකට මම එතකොට යන්නේ නැහැ. මොකක් හරි හේතුවක් නිසා සති 15 මිස් වුණා. හැබැයි මම දන්නේ නැහැ ඒක අනිවාර්යෙන් කරගන්න ඕනේ දෙයක් කියලා. දැනුවත්කමක් තිබුණේ නැහැනේ. මම ගියේ සති 15 පහුවෙලා සති 17න්. ડોක්ටර් කිව්වා සති 17න් කරන්න බෑ දැන් මේක. මොකද ඩේට් ස්කෑන් එකෙන් තමයි හරියටම ඩිලිවරි එක කරන ඩේට් එක තීරණය කරන්නේ ස්කෑන් එකෙන්. ඉතින් මට ඒ ස්කෑන් එක මිස් වුණා. ඊට පස්සේ කිව්වා ડોක්ටර් කිව්වා හරි කමක් නැහැ. අපි ඇනොමලි ස්කෑන් එකට ඊට පස්සේ යමු කියලා. මට එතනදී ඇනොමලි ස්කෑන් එක කරගන්න දිරාම් 899ක් ගියා. ඔයාලා දන්නවද? ඒ දිරාම් 899 මම අන්තිමට අවුට්සයිඩ් ක්ලිනික් එකෙන් අනිත් ඕනේ හැම මගේ ස්කෑන් එකම මම කරගත්තා. ඒත් මට දිරාම් 700යි ගියේ මට අවුට්සයිඩ් ක්ලිනික් වලින් මගේ ඉතුරු ස්කෑන් ටික කරගන්න. එතකොට හිතන්නකෝ මම හොස්පිටල් එකට කොච්චරක් වියදමක් කරලාද කියලා. ඒ ටිකට ડોක්ටර් විසිට් එකට දිරාම් 400යි 400 ගානේ මම කොච්චරක් නම් ගියාද? මට පස්සේ හිතන අපරාධ මං ඒ වියදම් කරපු සල්ලි වලින් මට අපේ බබාට
ඇඳුම් සෙල්ලම් බඩු යට අවශ්‍ය කරන දේවල් හොස්පිටල් එකට අවශ්‍ය කරන තව මොන හරි මං ගෙනියන දේවල් මට ගන්න තිබ්බනේ කියලා මට ඒ වෙලාවෙදි හිතුණා. ඒතකොට ඉතින් පරක්කු වැඩිනේ. මම මාස 2ක් 3ක් විතර මම හොස්පිටල් එකටම තමයි ගියේ. ඊට පස්සේ තමයි මම හිතුවේ මම චේන්ජ් කරන්න ඕනේ මේක මොකද වියදම වැඩි කියලා. ඊට පස්සේ මට අවුට්සයිඩ් ක්ලිනික් එකක් හම්බුණා. මෙයක් දැන් එයාත් දැන් එහෙමම නිදා ගන්නවා. මම කතා කරාට ප්‍රශ්නයක් නැහැ. එයා චූටි සද්ද වලට තමයි ඉක්මනට හැරෙන්නේ. මේ වගේ සද්ද වලට එයාට අවුලක් නැහැ. එයාට හොඳට නිින්ද යනවා. ඒක නිසා වල කියන්න එපා. පව් බබා නිද්දී එයාවත් අතේ තියාගෙන වීඩියෝ එක කරනවනේ කියලා. එයාට හොඳට මේ සද්දට ප්‍රශ්නයක් නැතුව නිින්ද යනවා. චූටි සද්ද, shopping bag වල සද්ද, shipper එකක් අරින සද්දයක් එහෙම වුණොත් තමයි එයා පරස් ගාලා ඉක්මනට හැරෙන්නේ. මලට කියන්න මම ගියේ බ්ලූබෙල් මෙඩිකල් සෙන්ටර් එකට. ඒකේ ප්‍රෙග්නන්සි පැකේජ් එකට ඒ කියන්නේ එතන ඩිලිවරි එකක් වෙන්නේ නැහැ. මෙහි තියෙන ක්ලිනික් වල කරන්නේ ටෙස්ට් ස්කෑන්ස් ඒවා තමයි කරන්නේ. ඩිලිවරි එකකට ඒගොල්ලෝ හොස්පිටල් එකකට අපිව ඇඩ්මිට් කරවන එක කරනවා. හැබැයි එයාලා එතන හොස්පිටල් එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතන ක්ලිනික් එකක් විතරයි. මේගොල්ලන්ගේ තියෙන ෆස්ට් ට්‍රයිමෙස්ටර් පැකේජ් එක දිරාම් 1500යි. එතෙන් අයිති වෙනවා. දැන් ඔයාලා දන්නවනේ ඒගොල්ලෝ ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් මොනවද වෙන්න ඕනේ ටෙස්ට් කියන එක. මම ඔයාලට නිකමට කියන් යන්න. CBC ටෙස්ට් එක තියෙනවා. ඒ කියන්නේ බ්ලඩ් කවුන්ට් නෝමල් බ්ලඩ් එක චෙක් කරන එක. ඊට පස්සේ RBS තියෙනවා. රුබෙල්ලා වලට ගහන එක. HIV VDRL TSH ඊට පස්සේ ඔයාලගේ බ්ලඩ් ගෲප් එක NT ස්කෑන් එක NT ස්කෑන් එක තමයි ඩේට් ස්කෑන් එක කියන්නේ. ඊට පස්සේ HBS AG රුබෙල්ලා යූරින් ටෙස්ට් එක. ඔන්න ඔය ටික තමයි ෆස්ට් ට්‍රයිමෙස්ටර් එකට මේගොල්ලන්ගේ පැකේජ් එකට අයිති වෙන්නේ. ඒකට දිරම් 1500ක් යනවා. මම ඔය ටික ඔක්කොම කරලා තිබුණේ අස්රා හොස්පිටල් එකේ. ඒ නිසා මට ඒ ටික ගන්න ඕනේ නැහැ. මේගොල්ලන්ගේ 1500යි මම එතන දිරම් මං හිතන්නේ 3000ක් විතර වියදම් කරා මේ ටෙස්ට් එක කරගන්න. ඊට පස්සේ සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එකේ නම් ලොකුවට නැහැ කරන්න. ඒක දිරම් 1000ක් තමයි පැකේජ් එක. GTT ඒ කියන්නේ ඔයගොල්ලන් ග්ලූකෝස් ටෙස්ට් එක GTT ටෙස්ට් එක CBC යූරින් ටෙස්ට් එක සහ ඇනොමලි ස්කෑන් එක. ඇනොමලි ස්කෑන් එක තමයි චුට්ට වැඩිපුර වියදමක් යනවා නම් ඔයාලට යන්නේ. මම එතනත් ඇනොමලි ස්කෑන් එක සහ යූරින් ටෙස්ට් එක අස්රා හොස්පිටල් එකකින් කරගෙන තමයි ගියේ ෆස්ට් ට්‍රයිමෙස්ටර් එකේම. එතකොට මට කරගන්න තිබුණේ තර්ඩ් ට්‍රයිමෙස්ටර් එක සහ ෆස්ට් එකේ තියෙන GTT. GTT කියන්නේ මොකක්ද කියලා දන්නවනේ? GTT ග්ලූකෝස් ටෙස්ට් එකක් තමයි තියෙන්නේ. ඒකේ ග්ලූකෝස් ටෙස්ට් එකේදී වෙන්නේ ඒගොල්ලෝ පැය 7ක් 8ක් නිරහරව ඉඳලා ඔයාලා ග්ලූකෝස් ටෙස්ට් එක කරනනේ බ්ලඩ් ටෙස්ට් එකක් තියෙන්නේ. ඒ බ්ලඩ් ටෙස්ට් එක කරලා පළවෙනි බ්ලඩ් ටෙස්ට් එක කරාට පස්සේ එතන බ්ලඩ් කවුන්ට් ඒගොල්ලන්ගේ බ්ලඩ්ස් 3ක් ගන්නවා. දෙවෙනි බ්ලඩ් එක ගන්නේ ඔයාලට දෙනවා. පළවෙනි බ්ලඩ් එක දුන්නාට පස්සේ ලෙමන් වෝටර් එකකට ග්ලූකෝස් මික්ස් කරලා ඒක බීලා පැය 2ක් ඉඳලා ඊළඟ බ්ලඩ් එක ඔයාලකින් ගන්නවා. ඒ බ්ලඩ් එක අරගෙන ආයෙත් ඔයාලට දෙනවා ලෙමන් වෝටර් එකකට ග්ලූකෝස් මික්ස් කරලා ඒක බීලා පැයක් ඉඳලා ඔයාලට ඊළඟ බ්ලඩ් එක තමයි ගන්න තියෙන්නේ. ඔන්න ඒ විදිහට තමයි ඒගොල්ලන්ගේ GTT ස්කෑන් එක වෙන්නේ. ඒක තමයි විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එකේදී කියන්නේ 4-5-6 මාසවල ඒගොල්ලන්ට කරන්න තියෙන වැදගත්ම දේ ඒක සහ ඇනොමලි ස්කෑන් එක. ස්පෙෂලිම ඇනොමලි ස්කෑන් එකේදී ඒගොල්ලන්ට බලාගන්න පුළුවන් ඔයාගේ බබා ඔයාලට හම් වෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා ඔයාලට බලාගන්න පුළුවන්. විශේෂම ස්කෑන් එක තමයි ඔයගොල්ලෝගේ මාස 9 පුරාවටම බලාගෙන ඉන්න විශේෂම දෙයක් නේද ඒක. එන්නේ ස්කෑන් එක තමයි ඇනොමලි ස්කෑන් එක කියන්නේ. ඇනොමලි ස්කෑන් එකේදී වෙන මොහොතක ලොකු රිපෝට් එකක් දෙනවා. බබාගේ සම්පූර්ණ වර්ධනය, බබාගේ ඔළුව, මොලේ, ඊට පස්සේ කොඳුයට පේලිය, කකුල්, අතපය, එක ඇඟිල්ලක් ගන්න, එක කකුලක ඇඟිල්ලක් ගන්න. හැමදේම කන් දෙක, ඇස්, කන්නාස් පිළිලා තියෙන විදිහ හැමදේම බලලා දෙන රිපෝට් එකක් තමයි ඇනොමලි ස්කෑන් එක කියලා කියන්නේ. ඊට අමතරව බබාගේ හાર્ට් බීට් එක හැමදේම එකෙන් මොනිටර් වෙනවා ඒ ස්කෑන් එකේදී. මේ තියෙන්නේ ඇනොමලි ස්කෑන් එකේදී අපේ බබාව පෙනෙන විදිහ.
බලන්නකො සම්පූර්ණ බබෙක් තමයි එතනදී ඉන්නේ. ඔන්න ඔය ටික තමයි ස්කෑන්ස් විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට third trimester එකේදී හම්බ වෙනවා growth scan එක. growth scan එක නම් බබා කොච්චර දුරට දැන් growth එක වෙලාද තියෙන්නේ. අපි කන බොන දේවල් වලින් බබාගේ තව හැදෙන්න ඕනේ දේවල් තියෙනවද නැත්නම් water bag එකේ water කොහොමද තියෙන්නේ? ඒකට තව අපි බොන වතුර ප්‍රමාණය මදිද? බබාගේ බර කොහොමද? බර නියමිත බර ප්‍රමාණය තියෙනවද? බර වැඩිද? බර අඩුද? එන්නේ දේවල් growth scan එකේ check කරනවා. මේ බබා දැන් එළියට එන්න කිසිම ප්‍රශ්නයක් නැතිද කියලා growth scan එකේදී බලනවා. ඊට අමතරව eye blood count එකක් ගන්නවා. මම ඔයාලට කිව්ව විදිහට blood count එක නම් ඔයාලගේ delivery එක කරන doctor කිව්වොත් blood count එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාගේ glucose මට්ටම හොඳ තත්ත්වයේ තියෙනවා නම් ආයෙත් නිතර blood count කරන්න ඕනේ නැහැ කියලා මගේ ડોක්ටර් මට කිව්වා. මගේ delivery experience part 2 වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්න. මගේ delivery එක සඳහා මම ගියේ මොන hospital එකටද? සහ ඒ hospital එකේදී මගේ අත්දැකීම කොහොමද? මගේ delivery experience එක කොහොමද? වීඩියෝ සහිතව මම ඔයාලට මගේ ඒ විශේෂ අමතක නොවන අත්දැකීම් මම මේ වීඩියෝ එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. ඔයාලට මම මේ පෙන්නන්නේ මගේ බ්ලඩ් කවුන්ට් එකක් ගන්න වෙලාවදී අපේ හස්බන්ඩ් මගේ වීඩියෝ එකක් අරගෙන තියෙනවා. ඒ වීඩියෝ ක්ලිප් එකක් තමයි මම ඔයාලට මෙතන දාන්නේ. මම මාරම බයයි. ඉන්ජෙක්ට් කරනවට මගේ බ්ලඩ් ගන්නවට මම මාරම බයයි. එහෙම මම තමයි අන්තිමට එපිඩියුරල් එකකුත් නැතිවම අපේ බබාව ඩිලිවර් කරේ. ඔයාලා අනිවාර්යයෙන්ම මගේ ඒ එක්ස්පීරියන්ස් එක බලන්න. ඔයාලටත් ඒකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේ විදිහට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේකේ part 2 වීඩියෝ එක මම ඊළඟ මගේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්. මගේ full delivery experience එක. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අමතක කරන්න එපා. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න.